හැමෝටම මම අද කතා කරන්නේ යන්නේ එදා මෙදා අතුරු ලෝකයේ ඇති වෙච්ච විශාලම යුද්ධය වන දෙවන ලෝක යුද්ධය ගැන. ඉතින් දැන් යමු වීඩියෝ එකට. ඇත්තටම මම ඊට යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම උනත් මේක ගොඩක් දීර්ඝ විස්තරයකින්ද කොලේකින් බලන් කියන්නේ. එහෙනම් ඔයාලා ඒක වැඩි ගණන් ගන්න එපා. ඇත්තටම ගත්තොත් එහෙනම් මෙන්න මේ දෙවන ලෝක යුද්ධය සම්පූර්ණයෙන්ම කියන්නේ මුලින්ම පටන් ගන්න 1939 වර්ෂයේදී. ඒකට ප්‍රධානම හේතුව වෙන්නේ පළවෙනි ලෝක යුද්ධයෙන් ඉඳන් ඇති වෙච්ච ගිවිසුම්. මෙන්න මේකත් ඒකට ලොකු හේතුවක් වෙනවා. ඒ වගේම තව ගිවිසුමක් තමයි අධිකාරී පාලනය. අධිකාරී පාලනය කියන්නේ මේකට ජර්මනිය පාලනය කරන ඇඩොල්ෆ් හිට්ලර්, ඒ වගේම ඉතාලිය පාලනය කරන්නේ මුසෝලිනි, ඒ වගේම ගත්තොත් එහෙම ජපානයේ හමුදා බලය. ඔන්න ඕක තමයි මේකට ඇත්තටම ලොකුවටම බලපාන්න යන්නේ. ඒ හින්දා තමයි මේක ඇත්තටම දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් භූමි විස්තර ගත්තොත් එහෙම ජර්මනියට ඕන වෙනවා යුරෝපය අල්ල ගන්න, ජපාන්ට ඕන වෙනවා ආසියාව අල්ල ගන්න, ඒ වගේම ඉතාලියට ඕන වෙනවා යාළුවගේ භූමිය විශාල කරගන්න. ඇත්තටම ඉතාලිය ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතාලිය ඇත්තටම ගත්තොත් එහෙම ලංකාව වගේ දෙගුණයක් තමයි ලොකු. ඇත්තටම අපි ලොකුයි කියලා හිතගෙන ලංකාව ඔය නම් තියලා බලන්න එතනින්. ඇත්තටම ලංකාවට වගේ දෙගුණයක් තමයි මෙයාලා ලොකු. ප්‍රධානම පාර්ශව දෙක ගත්තොත් එහෙම අක්ෂ පාර්ශවය සහ මිත්‍ර පාර්ශවය ඉන්නවා. අක්ෂ පාර්ශවයේ විදියට ඉන්නේ ජර්මනි, ඉතාලිය, ජපානය. මිත්‍ර පාර්ශවයේ විදියට ඇමරිකාව, බ්‍රිතාන්‍ය, සෝවියට් සංඝය, චීනය, ප්‍රංශය ඉන්නවා. අතර මොඩර්න් ගොඩාක් මේක ඇත්තටම කියව ගන්න අමාරුයි. ඇත්තටම ගත්තොත් එහෙම ප්‍රංශය මේකට පස්සේ තමයි සහයෝගය දෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රංශය ආක්‍රමණය කරපු එක. එතකම් ප්‍රංශය මේකට සහභාගී වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ ප්‍රධානම සිදුවීම 1939 දී යුද්ධය ආරම්භ වෙනවා. ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් තමයි මෙන්න මේ යුද්ධය සම්පූර්ණයෙන් පටන් ගන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම බ්‍රිතාන්‍ය හා ප්‍රංශයට යුද්ධ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේක බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය මේකට සහභාගී වෙනවා. ප්‍රංශය සහභාගී වෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය තමයි සහභාගී වෙන්නේ. ඊට පස්සේ 1940 දී මෙයාලා ප්‍රංශය ආක්‍රමණය කරනවා. මේ හින්දා ප්‍රංශය ගන්නවා බ්‍රිතාන්‍යයටත් මෙයාලා ගුවන් ප්‍රහාර එල්ල කරනවා. 1941 විශාල හැරවුම් ලක්ෂයක් වෙනවා. ඒ තමයි මෙයාලා ජර්මනි සෝවියට් සංඝය ආක්‍රමණය කරනවා. ඒ වගේම ජපානයේ විසින් පර්ල් හාබර් ප්‍රහාරය එල්ල කරනවා. ඔයාලා මේ පර්ල් හාබර් ප්‍රහාරය ගැන දන්නවා ඇති ගොඩක් දුරට. ඉතින් මෙන්න මේක ගොඩාක් දුරට 1944 දෙනවා. වෙනස් වෙනවා. ඇත්තටම ගත්තොත් එහෙම ජර්මනියේ බලය මෙන්න මේකෙන් විනාශ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම D-Day මෙහෙම තමයි මේකට කියන්නේ. ප්‍රංශයේ දකුණු වෙරළ තීරයට ඇමරිකානු සෝල්ජර්ස්ලා බහැලා මේ ප්‍රංශය නැවතත් අත්පත් කර ගැනීමක් තමයි මේ කරන්නේ. 1945 දී යුද්ධය අවසන් වෙනවා. ඉතින් මේක හිට්ලර් මියනවා ජර්මනිය යටත් වෙනවා. හැබැයි ජපානය යටත් වෙන්නේ නැහැ. අතන ඉතාලිය ගැන කියන්න ඕනේ. ඉතාලිය මේකේ මැදින් අයින් වෙනවා 1944ත් 1943ත් අතර කාලේදී. අතම ගත්තොත් එහෙනම් ජපානය යටත් වෙන්නේ නැහැ. අතම ඒවාලා දන්නේ නැති ජපාන්ට න්‍යෂ්ටික බෝම්බ හෙරුවා කියලා දන්නේ නැති අයට නාගසාකි සහ හිරෝෂිමා කියන බෝම්බ තමයි මේ හෙලන්නේ. ඊට පස්සේ මේකේ විශේෂම සිදුවීම වෙන්නේ යුදෙව් ජාතිකයන් මිලියන 6ක් මෙන්න මේ ජපානය නෙමෙයි ජර්මනිය මට වැරදෙනවා. ඉතින් ඒක වැඩි කරගන්න එපා. ඉතින් ජර්මනිය මරා දානවා. ඒ අනික තමයි පළමුව න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම. දන්න හරි ඇමරිකාව විසින් ජපාන න්‍යෂ්ටික බෝම්බ දාපු එක. ප්‍රතිවිපාක. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම UN එක පිටවන්නේ කියන්නේ UNESCO සංවිධානය මේක පිටවනවා. ඒ වගේම ක්ලවුඩ් වේ එක ආරම්භ වෙනවා. ජර්මනිය බෙදී යනවා. ඒ වගේම ජපානය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සාරාංශ සරලව ගත්තොත් එහෙම 1939 1945 නම් මෙන්න මේ යුද්ධය ඇදලා යනවා. ඇත්තටම ඔයාලා මෙන්න මේ යුද්ධය ගැන මොකක්ද හිතන්නේ? ඇත්තටම ගත්තොත් එහෙම මේක 1945 වගේ ඈත අතික් වුණාට මේක සාමාන්‍යයෙන් දැන් වුණත් ගත්තොත් එහෙම ලෝකෙ ඇතිවෙච්ච විශාලම යුද්ධය. ඉතින් ඇත්තටම මෙන්න මේක ගැන මොකක්ද හිතන්නේ? පාලෙන් කමෙන්ට් කරගෙන අදට ගිහින් එන්න. බයි බයි.